Ayubowan, Suba Sandhyawak, and welcome to Who Wants to Be a Millionaire? Obada Lakshapati, Mamada Lakshapati. Sri Lanka television Anka Eke Vadasatana Laksa 20ක් මිලියන් 2ක් ලබා දෙන වාසනාවන්තම වැඩසටහන. අද අපේ තරගයට බුද්ධිමත් තරගකරුවන් 10 දෙනෙක් ඉන්නවා. එසේනම් අපි මේ 10 දෙනා හඳුනා ගනිමු. අම්බලන්ගොඩින් ගංගා චාන්දනී, පේරාදෙනියෙන් NK සූර්යබණ්ඩාර, ගල්කිස්සෙන් ඔෂාන් ලියනගේ, කැලණියෙන් ශිරෝමාලි අබේසේකර, කුරුණෑගලින් රූපා වික්‍රමපාල, අම්බලන්ගොඩින් ගයාන් සංජය, අනුරාධපුරෙන් තුෂාර ප්‍රියදර්ශන, වල්ලම්පිටියෙන් සුමේදා අයෝධ්‍යානි, වාත්වෙන් තිලංකා පෙරේරා, බද්දේගමින් ජනක ශ්‍රීලාල්. මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය. සිංහල අවුරුදු නැකත් චාරිත්‍ර පිළිවෙලින් නම් කරන්න. ආහාර අනුභවය, රැකියා සඳහා පිටවීම, ලිප ගිනි මෙලවීම, හිස තෙල් ගෑම. අදයි පිළිතුරු අනුපිළිවෙලට නිවැරදිව ලැබෙන්නේ මෙහෙමයි. ලිප ගිනි මෙලවීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකියා සඳහා පිටවීම. මේ අනුව නිවැරදි වේගවත් පිළිතුර ලැබෙන්නේ ඔෂාන් ලියනගේ. ඔෂාන් ඔබද තරගේ දෙවෙන්න. ජයග්‍රාහී පියවරක් ඉස්සරහට තියලා ලක්ෂ 20ම දිනා ගන්නට හිතා ගන්න ඕන, වෑයම් කරන්න ඕන. අදිෂ්ඨානය ලක්ෂ 20, නමුත් ලද දෙයින් සතුටු වෙනවා. බොහොම හොඳයි. එවනම් තරගයට සූදානම්? සූදානම්. හොඳයි. Okay, let's play Millionaire. ඔෂාන්ට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. ගගන යන්නෙහි අර්ථය කුමක්ද? ඉර, හඳ, පොළොව, අහස. දී අහස. හොඳයි, බලමු පිළිතුර හරියද කියලා. පිළිතුර හරියි. රුපියල් 2000ක් වටින දෙවන ප්‍රශ්නය. ඡන්ද කින්නර ජාතකයෙන් බුදුන් වහන්සේගේ කුමන ආත්මයක් නිරූපණය වේද? හාවා, මෞෂධ, සඳ කිදුරු, ගැල් නායක. මට ඔඩියන්ස් එකේ ප්‍රශ්නෙ මොකක්ද? පුළුවන්. ඔඩියන්ස් එකට ලබා දෙන ප්‍රශ්නය. ඔඩියන්ස් එක සූදානම් වෙන්න. ඡන්ද කින්නර ජාතකයෙන් බුදුන් වහන්සේගේ කුමන ආත්මයක් නිරූපණය වේද? A. හාවා, B. මහෞෂධ, C. සඳකින්දුරු, D. ගැල් නායක. හොඳයි, පිළිතුරු දෙන්න. හොඳයි, ඒ අනුව වැඩිම ප්‍රතිශතය තියෙන්නේ 67ක්. C සඳකින්දුරු ඔඩියන්ස් එකත් එක්ක යනවා. ඔඩියන්ස් එකත් එක්ක යනවා. ඔව්. එමනම් ඔබේ අවසන් තීරණය C. අවසන් තීරණය C. හොඳයි, C පිළිතුර සඳකින්දුරු හරිද වැරදිද? කම්පියුටර්. සඳකින්දුරු හරි. Thank you. හොඳයි, රුපියල් 2000ක් ඔබ සතුයි. රුපියල් 3000කට යන මීළඟ ප්‍රශ්නය ඔෂාන්. දහනය සඳහා අවශ්‍ය වායුව කුමක්ද? ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, ආගන්, නයිට්‍රජන්. ඔක්සිජන්. A ඔක්සිජන්. ඔබ කියන්නේ A ඔක්සිජන් කියන. ඔක්සිජන්. බලමු පුත්‍රේ. ඔක්සිජන් නිවැරදි.
බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක සංඛ්‍යාව කොපමණද? 2කි 4කි 3කි 5කි. කළුතර ගම්පහ සහ කොළඹ කියන 3ක්. ඔබ කියන්නේ 3ක් කියා. 3ක් කියන. ෂුවර්. හොඳයි බලමු උත්තරය හරිද කියලා. හොඳයි ඉස්සරහයි. ඔෂාන් ඔබට ලැබෙන මුල්ම අධීර පස්වෙනි ප්‍රශ්නය රුපියල් 10000. 1999 2003 2007 වසරවල ක්‍රිකට් ලෝක ශූරතාව දිනාගත් රට කුමක්ද? ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව. D ඔස්ට්‍රේලියාව. හොඳයි ඔබ කියන්නේ? D. ඔස්ට්‍රේලියාව D. ඔස්ට්‍රේලියාව D. බලමු පිළිතුර හරිද කියලා. මෙන්න ඔබ ජයග්‍රහණය කර 10000ක චෙක් පත. හොඳයි ඔෂාන්. ඔබේ ඊළඟ අදියර තියෙන 10 වෙනි ප්‍රශ්නේදී 1,25,000ක්. ඒ අනුව ඔබට 6 වෙනි ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. රුපියල් 20,000ක් ලැබෙන මේ ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය කුමක්ද? විල්පත්තු, යාල, මාදුරුවය, සෝමාවතී. ඔබට උපකාරක අවස්ථාවල් දෙකක් තියෙනවා. ඒකෙන් 50-50 අවස්ථාවට යන්න. 50. හොඳයි ඔෂාන්ට 50-50 අවස්ථාව ලබා දෙන්න. දැන් තියෙනවා උත්තර දෙකක්. A විල්පත්තු, D සෝමාවතී. විල්පත්තු A. ඔබ කියන්නේ A විල්පත්තු. A විල්පත්තු. Final answer? Final answer. Computer please lock. Answer A විල්පත්තු. අපි බලමු. හරිද කියා? නමුත් අපිට commercial break එකක් ලබා ගත යුතුයි. Okay. This is commercial break time. Welcome back to Who Wants to Be a Millionaire, Sri Lanka's #1 show. ඔබද ලක්ෂපති, මමද ලක්ෂපති. විරාමයට කලින් අපි ප්‍රශ්නයක් ඇහුවා ඔෂාන්ගෙන් අපේ තරඟකරු අද. සෑහෙන වෙලාවක් අපි බලාපොරොත්තු වෙච්ච හිටිය නිසා තවත් අපි වෙලා ගන්නේ නැතුව එහෙමනම් හරි. අපි ප්‍රශ්නය හරිද වැරදිද කියා බලමු. Computer. Vilpattu is the right answer. හොඳයි ඔබ රුපියල් 20000ක් දිනාගත්තා. ඊළඟට රුපියල් 35000ක් දිනන්නේ. ඊළඟ ප්‍රශ්නය මම යොමු කරනවා. 7 වෙනි ප්‍රශ්නය ලංකාතිලක විහාරය පිහිටා ඇත්තේ කොහෙද? අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය, කතරගම. ලංකාතිලකය පිහිටා ඇත්තේ කොහෙද? A අනුරාධපුරය, B පොළොන්නරුව, C දඹදෙනිය, D කතරගම. ඔබට උපකාරකයක් සතුව තියෙනවා. කෙසේ වෙතත් තීරණය ඔබ සතුයි. මම ඒකට මගේ ඊළඟ ලයිෆ් ලයින් එක දුරකථන ඇමතුම ලබා ගන්නවා. හොඳයි. කවුද දුරකථන ඇමතුමෙන් ලබා ගන්න? සුජීව ජයසුන්දර. සුජීව ජයසුන්දර. හොඳයි. සුජීව ජයසුන්දර අපට ලබා දෙන්න දුරකථන. හොඳයි මම හිතන්නේ දුරකථන ඇමතුම සූදානම් වෙමින් පවතිනවා. Hello.
සුජීව මම ලකී ඩයස් කතා කරන්නේ ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩසටහනේ. ආයිබෝවන් ලකී ඩයස් මහත්මයා. ආයිබෝවන්. ඔබේ මිතුරෙක් ඉන්නවා වැඩ කටයුතු හොඳින් ගෙරීගෙන යනවා. නමුත් පොඩි ප්‍රශ්නයක හිර වෙලා ඉන්නවා. ඔබගේ උපකාරය අවශ්‍ය වෙලා තියෙනවා. ඔව් ඉතින් එහෙනම් උදව් කරන්න එපා නේද? නැතුව උදව් කරන්න ඕනේ නේ. ඔව්. එවනම් ඔෂාන් ඔහුගේ කටහඬින්ම ප්‍රශ්නය සහ පිළිතුරු ඔබට ඉදිරිපත් කරයි. හැකි ඉක්මනින් තත්පර 30ක් ඇතුළතදී මේ පිළිතුරු ලබා දෙන්න. ඔෂාන් ඔබට තත්පර 30යි ලැබෙන්නේ. දැන් පටන් ගන්න. ලංකා තිලක විහාරය පිහිටා ඇත්තේ කොහේද? A අනුරාධපුර, B පොළොන්නරුව, C දඹදෙණිය, D කතරගම. අනාවත කියන්නේ? ලංකා තිලක විහාරය පිහිටා ඇත්තේ කොහේද? අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, කතරගම. පොළොන්නරුව. Sure නේ? Sure. Right, thank you. Thank you. Bye. හොඳයි. B පොළොන්නරුව final answer. Final answer. Okay. Computer lock answer B. පොළොන්නරුව. බලමු පිළිතුර හරියද කියලා. Computer. The answer is correct. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ දැන් ඔබ කිට්ටු වෙන්නේ ඔබේ දෙවන කඩින් ප්‍රශ්නෙට. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. හොඳයි. මෙන්න මේ ප්‍රශ්නය 1954 දී මෙරට ප්‍රථම ලාංකික අග්‍රාණ්ඩු කාර්යවරයා ලෙස පත් වූයේ කවුද? ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, ශ්‍රීමත් නිකලස් ආටිගල්. උත්තරයක් මෙවස්සයිදි දුන්නොත් දෙන්නේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක. මොකද ඩඩ්ලි සේනානායක සහ සර් ජෝන් කොතලාවල යන අග්‍රාමාත්‍යවරු. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක කියන එක තමයි මගේ තීරණය. Final answer? Final answer. Okay, computer lock answer C. Sir Oliver Gunathilaka. ඔබ දන්නා තරමින් ඔබ හිතන්නේ C. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක කියා. එසේනම් C උත්තරය හරිද කියලා බලමු. Computer, please reveal the correct answer. හොඳයි. ඊළඟ එක 1,25,000යි. බලමු. 9 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ යෝජනාවකට අනුව ලෝක නිවාස වසර ලෙස නම් කළේ කුමන වසරද? 1980, 1990, 1987, 2000. ආයෙත් මට හිතෙනවා අවදානමක් කරන් උත්තරේ A කියන්නේ. අවදානමක් කරගන්න. ස්ථිරයි? ස්ථිරයි. Final answer? Final answer. Okay, computer lock answer A 1980. බලමු ෂාන් ඔබට රුපියල් 75000ක් ලැබෙනවද? 1,25,000ක් දිනා ගැනීමට වරම් ලැබෙනවද? එසේත් නැත්නම් රුපියල් 10,000ද ලැබෙන්නේ කියලා. හොඳයි. Computer, can we have the right answer please? C 1987 තමයි නිවැරදි පිළිතුර. කෙසේ වෙතත් හොඳයි මෙන්න ඔබේ ජයග්‍රාහී චෙක් පත රුපියල් 10,000ක්. Okay. All the best.